හෙලෝ නංගිලා මල්ලිලා කොහොමද ඉතින් ඔයාලාට ඔන්න අද ඔයාලට තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියා නම් ගොඩක් දෙනෙක් දන්නවා මම දැන් UK වල PhD එකක් කරනවා කියලා. ඉතින් මම අලුතෙන් PhD එක ගැන මගේ කැම්පස් එක ගැන එහෙම වීඩියෝස් අරගෙන එන්න පටන් ගත්තට පස්සේ ගොඩාක් අය කමෙන්ට් කරලා එක එක ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මම හිතුවා අද ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අද වීඩියෝ එක Q&A වීඩියෝ එකක්. ඉතින් ගොඩක් අය මගෙන් PhD එක ගැන වගේම මම කොහොමද මෙතනට ආවේ මම මොනවද කරේ ඒ වගේ ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න මට බැරි වෙයි අද වීඩියෝ එකෙන්. හැබැයි අනිවාර්යෙන්ම ඔයාලට තවත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකටත් කමෙන්ට් කරන්න. මම ඉස්සරහටත් ඔයාලට මේ වගේ Q&A වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් එහෙනම් අපි බලමු මොකද්ද පළවෙනි ප්‍රශ්නේ කියලා. ඉතින් මේ මම ප්‍රශ්න ටික මගේ iPad එකට සේව් කරගත්තා ඔයාලට කියන්න. ඉතින් මම හිතුවා මුලින්ම මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ කියලා. කිහිප දෙනෙක්ම මගෙන් අහලා තිබුණා PhD එකේ ටියුෂන් ෆීස් කීයද කියලා. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වා මම නම් PhD එකට ටියුෂන් ෆීස් කිසිම දෙයක් පේ කරන්නේ නැහැ. මොකද මට ස්කෝලර්ෂිප් එකක් ලැබුණු නිසා. ඉතින් මගේ ස්කෝලර්ෂිප් එක fully funded. එතකොට ඒකෙන් මගේ ටියුෂන් ෆීස් ඒ වගේම මගේ living expenses උත් cover වෙනවා. ඉතින් ඒ වුණාට මම PhD එකේ ටියුෂන් ෆීස් වල ගාණ කොහොමද කියලා කිව්වොත් මගේ යුනිවර්සිටි එකේ නම් සාමාන්‍යයෙන් පවුන්ඩ් 17000න් උඩ තමයි ටියුෂන් ෆීස් යන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්දක ගාණ තමයි පවුන්ඩ් 17000 කියලා කියන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් ඒක ගොඩක් ලොකු ගාණක්. ඒ කියන්නේ මොකද අඩුම තරමේ PhD එකක් කම්ප්ලීට් කරන්න ඔයාලා අවුරුදු 3ක්වත් ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔයාලා 17000 ගානේ අවුරුදු 3ක් ගෙවන්න ඕනේ. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි ඔයාලා PhD එකක් කරන්න අදහසක් තියෙනවා නම් ස්කෝලර්ෂිප්ස් වලට try කරන එක. ඉතින් මට ස්කෝලර්ෂිප් එක ලැබුණ නිසා මං PhD එකට ටියුෂන් ෆීස් මුකුත් පේ කරන්නෙත් නැහැ. ඒ වගේම මට living expenses වලට ගන්නකොත් මට හම්බෙනවා මේ අවුරුදු 3 පුරාවටම. ඒ වගේම තමයි තව කිහිප දෙනෙක් අහලා තිබුණා PhD එකේ time duration එක කීයද කියලා. ඉතින් UK වල PhD එකක් ගන්න අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් ඉගෙන ගන්න ඕනේ. අවුරුදු 3ක් කරාට පස්සේ තමයි PhD qualification එකක් ගන්න පුළුවන් වෙන්නේ UK වල. හැබැයි ඔයාලට ඕනේ නම් මේක අවුරුදු 4ක් 5ක් විතර වෙනකනුත් කරන්න පුළුවන් PhD එක. ඉතින් ඒක depend වෙනවා. ඒ වගේම වෙන රටවල් වල මේක වෙනස් වෙන්නත් පුළුවන්. මං කියන්නේ UK වල කොච්චර කරන්න ඕනද කියලා. ඒ වගේම තමයි තව එක්කෙනෙක් අහලා තිබුණා මට අවුරුදු 5කට වීසා ලැබුණේ කොහොමද කියලා මගේ PhD එක අවුරුදු 3ක් නා. ඉතින් ඒක මම හිතන්නේ මං කලින් වීඩියෝ එකකිනුත් කිව්වා. මම ආයෙමත් ඒක එක්ස්ප්ලেইন කරන්නම්. ඉතින් මට ස්කෝලර්ෂිප් එක හම්බුනේ අවුරුදු 3කට. හැබැයි මං කලින් කිව්වා වගේ PhD එක මට අවුරුදු 4ක් 5ක් වුණත් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් එතකොට මගේ යුනිවර්සිටි එකෙන් මගේ PhD duration එක කියලා අවුරුදු 4යි මාස 6ක් තමයි දාලා තිබුණේ කැස් ලෙටර් එකේ. ඉතින් ඔයාලා දන්නවා ඇති වීසා ඇප්ලයි කරනකොට ඔයාලට කෝස් ඩියුරේෂන් එකට වඩා අමතර මාස 6ක් තව වීසා ලැබෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මට අවුරුදු 5කට වීසා ලැබුණේ. හැබැයි මට අවුරුදු 3න් PhD එක ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ තව එක්කෙනෙක් මගෙන් කමෙන්ට් කරලා අහලා තිබුණා are you satisfied about your journey to UK or you think that you deserve other country? ඉතින් මේකට මම උත්තරයක් දුන්නොත් මං ගැන හිතලා පර්සනලි ඉතින් ඇත්තටම මම නම් UK එක ආපු එක ගැන අද සෑහෙන සතුටකටපත් වෙනවා. ඉතින් මම හරිම සතුටු වෙනවා මම UK එන්න ගත්ත ඩිසිෂන් එක ගැන. හැබැයි මේක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම UK වලට ආවේ මාස්ටර් එක කරන්න. ඒ කියන්නේ ඉගෙන ගන්න. හැබැයි කවුරු හරි කෙනෙක් සල්ලි හොයන්න බලාපොරොත්තුෙන් UK වලට එනවා නම් ස්ටඩීස් වලට අන්න එතනදී ඒක පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙහෙදි ස්ටඩීස් එක්ක ඔයාලට පාර්ට් ටයිම් කරන්න පුළුවන් වුණාට උපරිම සතියකට පැය 20යි පාර්ට් ටයිම් වැඩ කරන්න පුළුවන්. ඉතින් එතකොට මෙහි රෙන්ට් එකයි අනිත් වියදම් බලනකොට ඔයාලට ලොකු ගාණක් ඉතුරු කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් PhD එකෙත් ඒකම තමයි. හැබැයි මට තියෙන වෙනස ඉතින් මට living expenses හම්බ වෙනවා. ඒක නිසා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා තනිකරම ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් එනවා නම් මේ රට ගොඩක් හොඳ රටක්. ඉතින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට ගොඩක් opportunities උත් තියෙනවා. හැබැයි මම කියන්න ඕනේ UK වල job market එක හරිම tough.
ලේසියෙන් ජොබ් එකක් හොයාගන්න අමාරුයි විශේෂයෙන්ම ස්පොන්සර්ඩ් ජොබ් එකක්. ඉතින් මටත් එක්ස්පීරියන්ස් තියෙනවා ජොබ් වලට ඇප්ලයි කරලා. ඉතින් මටත් ජොබ් එකක් හොයාගන්න බැරි වුණා මාස 3-4ක කාලයක් ඇතුළත. ඉතින් ඒක නිසා තමයි මම PhD එකට ගියේ. හැබැයි ඔයාලටත් fully funded PhD එකක් එහෙමත් නැත්නම් කොහොම හරි PhD එකක් කරන්න chance එකක් තියෙනවා නම් එතකොට ඔයාලට ජොබ් මාකට් එක අර තරම් අමාරු වෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකේම ජොබ් එකක් හොයාගන්න පුළුවන් PhD එකෙන් පස්සේ ගොඩක් අය එහෙම තමයි කරන්නේ. ඉතින් ඔයාලා ඇකඩමික් පැත්තෙන් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාලට හොඳ රටක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් තව ගොඩක් අය අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි මාස්ටර් එකට යන්න කොච්චර මුදලක් ගියාද කියලා ඔක්කොම. ඒ කාලේ උනාට කමක් නැහැ ගාණ කියන්න කියලා ගොඩක් අය අහලා තිබුණා. ඉතින් මම මුලින්ම කියන්නම් මම මාස්ටර් එකට ආවේ 2024 අවුරුද්දේ සැප්තැම්බර් ඉන්ටේක් එකට. ඉතින් එනකොට මට වියදම ගියේ $28,000යි. හැබැයි මේ වියදම කියලා මම මෙතනදී කියන්නේ මගේ කෝස් ෆී එකේ ඇඩ්වාන්ස් පේමන්ට් එක විතරක් එක්ක. ඉතින් ඇඩ්වාන්ස් පේමන්ට් එක පවුම් 5000යි මගේ යුනිවර්සිටි එකේ ඒ කාලේ ගෙවන්න ඕනුනේ කැෂ් ලෙටර් එක ගන්න. ඒ කියන්නේ වීසා ඇප්ලයි කරන්න. ඊට අමතරව IHS fees, visa fees, TB test එකට ගියපු ගාන, flight tickets වල මුදල තමයි මේ $28,000 කියලා මම කියන්නේ. එතකොට මෙතනට show money අයිති වෙන්නේත් නැහැ. tuition fees සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේත් නැහැ. අනිත් එක තමයි ඒ $28,000 කියන්නේ ඒ කාලේ රේට් එකත් එක්ක. ඉතින් ඒ කාලේ උනේ පවුමක් රුපියල් 392ක් 93ක් වගේ. ඉතින් දැන් ගොඩක් ඊට වඩා වැඩි කියලා මම දන්නවා. අනිත් එක එතකොට මගේ කෝස් ෆී එක පවුම් 14500ක් වුණා. ඉතින් ඒ කියන්නේ කෝස් ෆී එක විතරක් සම්පූර්ණ ගාන 57,ක් 58ක් වගේ ගාණක් තමයි වුණේ ඒ කාලේ. ඉතින් ඇත්තම කිව්වොත් මම එනකොට කෝස් ෆී එක සම්පූර්ණයෙන් ගෙවලා ආවේ. මොකද මම තනියෙන් ආපු නිසා මම දැනගෙන හිටියා මට part time work කරලා කෝස් ෆී එකේ ඉතුරු ටික හොයාගන්න ටිකක් අමාරුයි කියලා. ඉතින් හැබැයි මම ඔයාලට අර $28,000 කියලා කිව්ව ඔයාලට එන්න ඕනේ අවම මුදල ඒ කාලේ විදියට. හැබැයි ඉතින් මම ඒ මුලින්ම පවුම් 5000ක් තමයි ඇඩ්වාන්ස් ගෙව්වේ. ඒ කියන්නේ $20,000ක් විතර. ඊට පස්සේ ඉතුරු $37,38 පස්සේ ගෙව්වා මෙහෙ එන්න කලින්. එතකොට සම්පූර්ණ වියදම බැලුවොත් මං හිතන්නේ මට ඔක්කොම කෝස් ෆීස් ගෙවලා ඔක්කොම වියදම් ටිකත් එක්ක $70,000ක් විතර ගියා. හැබැයි ආයෙමත් මම කියනවා මේ කියන්නේ show money නැතුව. ඉතින් මීට අමතරව ඔයාලා දන්නවා show money වලටත් ලොකු ගාණක් පෙන්වන්න ඕනේ. ඒ වගේම තමයි තව එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා අක්කේ වයස අහුවට කමක් නැද්ද කියලා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මගේ වයස ගැන? ඉතින් මම අනිවාර්යයෙන්ම මට එහෙම වයස කියන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට ඊළඟ Q&A වීඩියෝ එකෙන් මගේ වයස කීයද කියලා කියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාලට හිතෙන විදියට මගේ වයස කීයද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා දන්නවා මගේ qualifications මේ වෙනකම් මම මොනවද ඉගෙනගෙන තියෙන්නේ, දැන් මම මොනවද කරන්නේ කියලා. මගේ එක්ස්පීරියන්ස් කොහොමද ඒවත් දන්නවා. එතකොට ඔයාලට පුළුවන් ඇති වයස ගෙස් කරන්න. ඉතින් මම ඔයාලට වයස අනිවාර්යයෙන්ම මගේ ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්. ඊට පස්සේ තව ගොඩක් දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි HND එක කරලා දිගටම ඩිග්‍රී එකත් ඒ යුනිවර්සිටි එකේම කරන්න ඕනේද වෙන යුනිවර්සිටි එකක කරන එක ප්‍රශ්නයක්ද කියලා. ඉතින් මේක මම හිතන්නේ ඔයාලට එන්නේ නැත්තේ මගේ කලින් වීඩියෝ එකේ. මොකද මම කිව්වා මම HND එක කරලා ඩිග්‍රී එකේ টොප් අප් එක වෙන කැම්පස් එකකට කරේ. ඒක මට පොඩි ප්‍රශ්නයක් වුණා කියලා. ඇත්තම කිව්වොත් මෙහෙ එන්න මට ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. මම කිව්වේ එහෙම අර HND එකයි ඩිග්‍රී එකයි එකම යුනිවර්සිටි එක කරලා තිබුණා නම් ගොඩක් ලේසි. මොකද එතකොට ඔයාලගේ බැචලර් එක සම්පූර්ණ තනි බැචලර් එකක්. හැබැයි ඔයාලා HND එක වෙන යුනිවර්සිටි එකක කරලා මොකක් හරි හේතුවක් නිසා ඩිග්‍රී එක වෙන යුනිවර්සිටි එකක කරන්න වෙනවා නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අනිවාර්යයෙන්ම පාත් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් මමත් හොයාගත්තා. මමත් UK වලට ආවා ඒ විදියට කරලා. ඉතින් ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. මම කිව්වේ ඔයාලා එහෙම කරලා තිබුණා නම් ඔයාලට ලේසි කියලා. ඊට පස්සේ තව කීප දෙනෙක් මගෙන් අහලා තිබුණා මම A level වලට මොනවද කරේ කියලා. ඉතින් මම A level වලට කරේ maths. ඒ කියන්නේ මම කරපු subjects තුන තමයි maths, chemistry සහ physics. ඒ වගේම ඉංග්‍රීසිත් කරලා තිබුණා. මේ subjects ඔක්කොම මම පළවෙනි පාරේම පාස් වුණා. ඉංග්‍රීසි වලට B එකකුත් එක්ක. ඊට පස්සේ තව කට්ටිය අහලා තිබුණා A level කරලා යුනිවර්සිටි එකකට එන්න බැරිද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා A level කරලා A level pass නම් අනිවාර්යයෙන්ම මේ යුනිවර්සිටි එකකට එන්න පුළුවන්. ඒ කියන්නේ minimum ඔයාලට තියෙන්න ඕනේ S3ක් විතරයි. හැබැයි ඉතින් කම්පිටිෂන් එකක් තියෙනවා. ඔයාලට වඩා හොඳ රිසල්ට්ස් තියෙන ගොඩාක් අය හිටියොත්
ඔයාලට ලැබෙන chance එක අඩු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ගොඩාක් දුරට ඉතින් මෙහි කැම්පස් ගොඩාක් තියෙන නිසා ඔයාලට chance එකක් ගන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් අඩුම තරමේ S3ක්වත් තියෙනවා නම් ඔයාලට පුළුවන් බැචලර් එකක් කරන්න UK වලට එන්න. හැබැයි ඉතින් අවුරුදු 3ක් බැචලර් එකක් මෙහි UK වල. ඉතින් එතකොට ඔයාලට වියදමත් ඒ අනුව හදාගන්න පුළුවන්. ඉතින් මගේ අදහස නම් ඔයාලට හොඳට සල්ලි තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ඔයාලට මොකක් හරි සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද දැන් ඩිපෙන්ඩන්ස් ලව ගේන්න දෙන්නේ නැති නිසා ඔයාලා තනියෙම ඇවිල්ලා කෝස් ෆී හොයාගෙන කරන්න හිතන් ඉන්නවා නම් ඒක ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ප්‍රශ්න වලට උත්තර දෙන එක ඔතනින් නවත්තනවා. ඉතින් ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් PhD එක ගැන, මාස්ටර්ස් එක ගැන මම කොහොමද UK වලට ආවේ ඕනම දෙයක් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඒවට උත්තර අරගෙන අලුත් වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් තව Q&A වීඩියෝස් වලින් ඒ වගේම මට හිතුනොත් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා එහෙම වෙනම වීඩියෝස් අරගෙන එන්න. ඉතින් ඔයාලා තාමත් අපේ channel එකට අලුත් නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉස්සරහට මගේ journey එක බලා ගන්න. ඒ වගේම ඔයාලටත් කවුරු හරි රට යන්න බලාපොරොත්තු ඉන්නවා නම් උදව් කරන්න මම සෑහෙන්න කැමතියි. ඉතින් ඔයාලට පුළුවන් පහලින් comment එකක් දාන්න. ඉතින් එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු.